අලුත්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අද අපි කතා කරන්නේ රටක්ම කතාවෙන මුතු රාජපුත්‍ර ගැන. මුලින්ම අපි මුතු කියන්නේ කවුද කියලා කතා කරලා ඉමු. මුතු රාජපුත්‍ර එහෙමත් නැත්නම් දිමුතු රාජපුත්‍ර කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් වුණ අගලියගේ අයිතිකරු ඩාක්ටර් සිරිසේන මහත්මයාගේ බිරිඳ ඇන්ජලා සිරිසේනගේ පෙර විවාහයේ දුව. මුතු රාජපුත්‍ර නීලංකපති කියපු කතාවත් එක්ක සමාජයේ ගොඩක් අය ඇයට බැනලා තිබෙනවා වගේම ඇය කියන්නේ ඩාක්ටර් සිරිසේනගේ දුව කියලා හිතාගෙන හැමෝම ඩාක්ටර් සිරිසේනට බැනලා තිබුණා. ඇත්තටම ඒක වැරදි කතාවක්. ඩාක්ටර් සිරිසේන ඇන්ජලා සිරිසේන සමග විවාහ වෙනකොට මුතු රාජපුත්‍ර කියන්නේ ටිකක් විතර ලොකු ළමෙක්. සිරිසේන හෝ ඇන්ජලා සිරිසේන මේ පිස්තේකට සම්බන්ධ නැහැ වගේම ඩාක්ටර් සිරිසේන එයාගේ චරිතාප්‍රදානයේ කොතනකවත් මුතු කියලා දුවෙක් ඉන්නවා කියලා සඳහන් කරලා නැහැ. ඔහුගේ පුතා ගැන විතරයි චරිතාප්‍රදානයේ සඳහන් කරලා තියෙන්නේ. මුතු රාජපුත්‍ර පළවෙනි වර විවාහ වෙලා හිටිය කෙනෙක් ගැන තොරතුරක් අපිට හොයාගන්න බැරි වුණා. දෙවෙනි වර විවාහ වෙලා හිටියේ සජීව රාජපුත්‍රගේ හොඳම මිත්‍රයාත් එක්ක. ඉතින් නිතර තමන්ගේ නිවසට ආවගේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හොඳම මිත්‍රයා සජීව රාජපුත්‍ර එක්ක මුතුට සම්බන්ධයක් ගොඩනැගෙනවා. මේ සම්බන්ධය දුර දිග ගිහිල්ලා මුතු ගැබ් ගන්නවා. ඉතින් මේ නිසා මුතුට සිද්ධ වෙනවා දෙවෙනි වර විවාහයෙන් දික්කසාද වෙලා සජීව රාජපුත්‍ර සමග නීතියෙන් විවාහ වෙනවා. එතනින් පස්සේ තමයි ඇය මුතු රාජපුත්‍ර නමින් තමන්ව හඳුන්වාගන්නේ. සජීව රාජපුත්‍රගේ මුතුගේ දුව ඉපදීමත් සමග මුතුට සම්පූර්ණ දරුවන් ගණන 5 දෙනයි. පළවෙනි වර විවාහයෙන් දරුවන් කිදෙනෙක්ද දෙවෙනි වර විවාහයෙන් එක දරුවෙක්ද සජීව රාජපුත්‍ර සමග එක දියණියක්ද යනුවෙන් ඇය දරුවන් 5 දෙනෙක්ගේ මවක්. ඒනොත් දරුවන් 2 දෙනෙක්ම ගැහැණු දරුවන් වීම එක්ක ඇය ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් මේ කියපු කතාව ටිකක් විතර දරුණු ගණේ කතාවක් වෙනවා. ඒ කියපු කතාව තමයි ඇයට නිතර ඇහෙන දෙයක් තමයි ලංකාවේ කාන්තාව නිතර උදේ හවහ වැඩට යද්දී පොදු ප්‍රවාහනයේදී අතවරට ලක් වෙනවා කියන එක. වගේම එහෙම අතවරට ලක් වෙන මූලිකම හේතුව කාන්තාවන්ගේම වැරදි සහ කාන්තාවන් එහෙම අතවරට ලක් වෙන්නේ තමන්ගේම කැමැත්තෙන් බවත් ඔවුන් මේකෙන් තෘප්තියක් ලබන බවත්. ඉතින් මේ කතාවට සමාජයේ ලොකුම බලපෑම එල්ල වෙන්නේ සජීව රාජපුත්‍රට මුතු රාජපුත්‍රට. ඇය කාන්තාවක් වී එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනයේදී වගේම ඉතාම කුඩා වයසේදී අතවරට ලක් වෙච්ච කාන්තාවන් තමන්ගේ අත්දැකීම බෙදා හදා ගන්න ගම මෙම කතාව තරේම හෙලා දකිනවා. ඉතින් මේ හෙලා දකින ක්‍රමේ පොත් සම්බන්ධයෙන් මුලින් එකට එක තියාගත්ත සජීව රාජපුත්‍ර දින දෙකකින් විතර වැඩේ අතහැරලා දාලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා වගේම සජීව රාජපුත්‍ර මුතු රාජපුත්‍ර විදිහට සමාවාය දීමේ පෝස්ටුවක්ද බල කරනවා. ඒ අනුව ඒ පෝස්ටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. පසුගිය දින තුල සමාජ මාධ්‍ය ජාලා තුල විශාල කතිකාවක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් දීමට තීරණය කළෙමු. ප්‍රථමයෙන්ම මා ඔබට දැනුම් දෙන්න කැමති කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවයට පත් කරන ප්‍රකාශය සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ අදහස සහ එම වීඩියෝ පටය තුලින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන් වෙනස් අන්ත දෙකක් බව. ඒ තුළින් සාමාන්‍ය ජන ජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකදු කාන්තාවක් හෝ අපහසුතාවයට පත් වූවා නම් ඒ වෙනුවෙන් මා අවංකවම මාගේ කනගාටුව පළ කරනවා. එම වැඩසටහන පට්ටිගත කළ දවසේදී විවිධ මාතෘකා කිහිපයක් සම්බන්ධව අපි අපේ අදහස් හෝමාරු කරගනිමින් සිටියා. එහිදී අපි අතර වුණු කතාබහට මාතෘකා වුණේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නොවේ. එවැනි අසහනකාරී හැඟීම් ඇති කරන පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණයක් සඳහා එකදු වචනයක් හෝ වැය කිරීම මා කිසිම හේතුවක් මත කවදාවත් කරන්න හිතන්නේ නැති දෙයක්.
එහිදී මාතෘකා වුණේ එවැනි බලහත්කාරී තත්ත්වයන් නොවන නමුත් ගැටලු ඇති කරවන කිසිදු සාධාරණ හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනගා ගැනීම ගැන. ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුල හෝ ජීවත් වන සමාජය තුලින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකඟත්වය පළ කරන කාන්තා හැසිරීම පිළිබඳ ඒ ප්‍රකාශය මා සිදු කළා. මෙම වීඩියෝ පටය සංස්කරණය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙළකට සංස්කරණය කර තිබෙනවා සහ එම සංස්කරණය කළ වීඩියෝ අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පළ කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කනගාටුදායක පණිවිඩ සමාජගත වී තිබෙනවා. මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසි දිනක මගේ දෙමව්පියන් අපව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කළේ නැහැ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයි මුදල් ඉපයූ පසුබිමක්ද නොවේ. අපේ දෙමව්පියන් ජීවිතේ ගොඩනැගූ හැටි අපි සියසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතේ අරගල හඳුනනවා. දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කනගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදිහේ ප්‍රකාශය ජනගත වීම පිළිබඳව. මා පෞද්ගලිකව ඕනෑම මිතුරෙකුට කාන්තාවකට දියණියකට ඕනෑම ආකාරයේ සහායක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්. අදත් හෙටත් ඔබට මාගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහායක් සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුළුවන්. අවසන් වශයෙන් එක වීඩියෝ පටයකින් එක පසුතැවීමකින් අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොයන නිසා මා ඔබට කාරුණිකව ඉල්ලා සිටිනවා. මුතු රාජපුත්‍ර ලෙසින් සටහන් කරමින් මෙම පෝස්ටුව සජීව රාජපුත්‍ර විසින් පළ කර තිබෙනවා ඔහුගේ Facebook කිනුමින්. ඉතින් කොහොම වුණත් සජීව රාජපුත්‍ර නිතරම ජපානයේ ජීවත් වෙන නිසා ඔහු ආශ්‍රය කරන ලංකාවේ අය ඉහළ පනන්තියේ පමණක් නිසා ඔහුට සාමාන්‍ය ජනතාව සමග සම්බන්ධ වෙන්නට හම්බෙන්නේ ඔහුට උදව් උපකාර කිරීමේදී පමණක් නිසා ඔහු හිතන්නේ ලංකාවේ සියලුම සමාජයේ ඉන්න හැම මිනිස්සෙක්ම අසරණ දුකේ දුප්පත් මෝඩ මිනිසුන් කියලා. ඉතින් ඔහු මේ ප්‍රකාශයේදී සඳහන් කළ දෙන සංස්කරණ ශිල්පීන් විසින් සංස්කරණය කරන ලද වීඩියෝ පට ඔහුගේ අනුමැතියක් නොමැතිව බල කරා කියන එක සමාජය පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ පෝස්ටුවේ අවසානයේට ඕනෑම කාන්තාවකට මුදලින් උපකාර කිරීමට ඔහු තවමත් කැමැති බව සඳහන් කිරීම මගින් ඔහු හිතන්නේ ලංකාවේ සියලුම කාන්තාවන් ඔවුන්ගේ මතයට නැවත එකග වීමක් සිදු කරයි කියලා. නමුත් ඔහු හිතුවත් නැති විදිහට මේ පෝස්ටුවෙන් පස්සේ මොවුන්ට තවදුරටත් බැනවැදීමට මොවුන් හෙලා දැකීමට ලංකාවේ කාන්තාවන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මොහු ඊළඟට කරන්නේ සමාව වැදීමේ වීඩියෝ පටයක් ලෙසින් මොහුගේ මතය වීඩියෝ පටයකින් පළ කිරීම. නමුත් ඒ වීඩියෝ කිසිම තැනක ඔහු සමාව ගන්නේ නැහැ. ඒ වෙනුවට මොහු කියන්නේ මේක මොහුගේ සංස්කරණ කණ්ඩායමේ වරදක් බවත් ඔවුන් සංස්කරණය කරන ලද වීඩියෝව ඔහු අනුමතයකින් තොරව පළ කර බව. නමුත් මේ ඊටාම බොරුවක් බව මොලේ තියෙන මිනිසුන්ට තේරෙනවා. ඉතින් ඔවුන් නැවත නැවතත් මොහුගේ මේ ප්‍රකාශ හෙලා දකින අතර මොහු කියන්නේ ඒ සංස්කරණය නොකරන ලද රූප වීඩියෝ පිටපත් ටික පළ කරන බවයි. සහ මොහු එය පළ කරනවා. නමුත් එය එක හෙලාම ඕනම කෙනෙකුට තේරෙනවා නැවත වීඩියෝ කරන ලද වීඩියෝ පට බව. ඒ කියන්නේ මොහු මේ සංස්කරණය නොකරන ලද වීඩියෝ පට ලෙසින් නැවත පළ කරන ලද්දේ නැවත වීඩියෝ කර. ඒ කියන්නේ මතේ ඒක නෙවෙයි මේක විදිහට පෙන්වන්න මුතුව දාලා නැවත ඒ සෙටප් එකේම වීඩියෝ එකක් කරනවා. ඒක තමයි මොහු නැවත පළ කරන්නේ. කොහොම නමුත් මිනිස්සුන්ට මේක තේරුම් දැන සජීව රාජපුත්‍ර තේරුම් ගන්නවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. එයා කියනවා මුතුව දාලා ආයෙ එහෙම රෙකෝඩ් කරන්න. මුතුව ඉන්නේ ජපානයේ නෙවෙයි. මුතුව ඉන්නේ ලංකාවට ගිහින් ඉන්නේ කියලා. ඉතින් ඒකත් බොරුවක් කියලා සමාජය විසින් ඔප්පු කරනවා. එතන සජීව රාජපුත්‍ර තේරුම් ගන්නවා මේක සමාජයට මෙහෙම කියලා මේවා කරන්න බෑ. එයාගේ ප්‍රේක්ෂකයන්, එයාගේ අනුගාමිකයන් එයාට නැතුව යයි. ඒක නිසා ඊට වඩා දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මෙයාගේ මතය සමාජගත කරන්න කියලා මෙයා සාමාන්‍ය Facebook page කරන සාමාන්‍ය ලංකාවේ ජනතාවට රුපියල් 5000 ගන්න ගෙවීමක් සිදු කරනවා. ඒ වගේම මෙයාගේ මතයට මෙයා සමාව ගත්ත එකට
සාමාන්‍ය විදිහට මෙයාව නැවතත් පොළොප්පා පෙන්වන විදිහට මොහොම හොඳ මිනිසුන් ලෙස කමෙන්ට් කරන ලෙස මොහුගේ අනුගාමිකයින්ට මුදල් ගෙවීම සිදු කරනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක්ට මොහු ඒ විදිහට මුදලක් ලබා දෙනවා. ඉතින් කොහොම වුණත් මේ දවස්වල මොහු ඒකට මහන්සි වෙනවා වගේ සමාජයේ දෙපැත්තකට බෙදලා මොවුන්ට වැරදි කියනවා කොට්ටාසක් වගේ මොවුන්ගේ මේ කතාවට සාධාරණයි කියලා මුදල් ලබා ගන්න පිරිස කතා කරනවා. ඒ වගේම මුදල් ලබා ගන්න බැරි වුණොත් Facebook ගිණුම්වලුත් මොහුගේ කතාව සාධාරණීකරණය කරලා මුදල් ලබා දෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොම නමුත් මේක තාම මෙතනින් ඉවර වෙලා නැහැ. මේකේ අලුත්ම විස්තර අපි අරගෙන එන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.